ඔයාගේ ඇගේ දුවන රුධිරයෙන් තවත් කෙනෙක්ව ජීවත් කරවන්න කැමතිද? රුධිරය අවශ්‍ය රෝගීන්ගේ වටිනා ජීවිත බේරගන්න ඔයා කැමති නම් ඒ අයගේ ගැහෙන හදවතට වැටෙන හුස්මට ජීවය ලබා දෙන්න ඔයාට දැන් පුළුවන්. කළුබෝවිල රෝහලේ රුධිර බැංකුවට උදේ 8 සිට හවස 3 අතර කාලයේදී ඕනෑම දවසක ඇවිත් රුධිරේ පරිත්‍යාග කරන්න ඔයාට පුළුවන්. ඔයා පරිත්‍යාග කරන රුධිරය කොටස් 4කට වෙන් කරලා රෝගීන් 4 දෙනෙකුට ලබා දෙනවා. මේ නිසා ඔයාගේ රුධිරයෙන් රෝගී ජීවිත 4ක් ජීවත් කරවන්න පුළුවන්. රෝගී ජීවිත බේරගන්නා ජාතික මෙහෙවරක කොටස්කරුවෝ වෙන්න අපි හැමෝම එකතු වෙමු. ඔයාට රුධිරය පරිත්‍යාග කරන්න හැකියාවක් නැති වුණත් මේ පණිවිඩය ඔයා දන්න හැමෝටම කියලා මේ උතුම් සත්ක්‍රියාවට දායක වෙන්න ඔයාට පුළුවන්. කළුබෝවිල රෝහලේ රුධිර බැංකුව වගේම ඔයා පදිංචි ප්‍රදේශයේ තියෙන ඕනෑම රජයේ රුධිර බැංකුවකට ගිහින් රුධිරේ පරිත්‍යාග කරන්න ඔයාට හැකියාව තියෙනවා. ඔයා රුධිරය පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් නම් ඔයා සම්පූර්ණ කරන්න ඕන අවශ්‍යතා මොනවද? ඔයා වයස අවුරුදු 18යි 55යි අතර නම් කිලෝග්‍රෑම් 50ට වඩා බර වැඩි නිරෝගී කෙනෙක් නම් අවසන් වරට රුධිරය ලබා දීලා මාස 4කට වඩා ගත වුණු කෙනෙක් නම් ඔයාට රුධිරය ලබා දෙන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. නිතර රුධිරය පරිත්‍යාග කරන කෙනෙක් නම් අවුරුදු 60 දක්වා රුධිරය ලබා දෙන්න පුළුවන්. රුධිර බැංකුවේදී ඔයාගේ ආරක්ෂාව සහ ඔයා පරිත්‍යාග කරන රුධිරය ලබා ගන්නා රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඔයාට තනිව පුරවන්න විස්තර පත්‍රිකාවක් ලැබෙනවා. ඉන්පසුව රුධිර බැංකුවේ වෛද්‍යවරයෙක් ඔයාව පෞද්ගලිකව මුණ ගැහිලා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලීමක් සිදු කරනවා. ඉන්පසුව රුධිරය පරිත්‍යාග කරන්න බැරි වෙන හේතු නැත්නම් විනාඩි 20ක් වගේ සුළු කාලයකින් ඔයාගේ රුධිරය ලබා ගැනෙනවා. ඔයා රුධිරය පරිත්‍යාග කරන්න එන දවසේදී රුධිරය පරිත්‍යාග කරන වෙලාවෙන් පැය 4ක් ඇතුළත ප්‍රධාන ආහාර වේලක් අරගන්න. දියරමය බීම වැඩිපුර බොන්න. මත්පැන් බොන්න එපා. කලින් දවසේ පැය 6ක හෝ ඊට වැඩි නිින්දක් ලබා ගන්න. ඇඟට පහසු සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එන්න. රෝගීකුගේ ජීවිතය බේරගන්න රුධිරය අවශ්‍ය වුණොත් රුධිරය හැරුණාම දෙන්න පුළුවන් විකල්ප බෙහෙතක් මේ වෙනකල් ලෝකේ හොයාගෙන නැහැ. ඉතින් ඔයාගේ ඇඟේ දුවන රුධිරය තවත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරනවා කියලා කියන්නේ ඔයා ඒ කෙනාගේ ජීවිතය බේරාගත්තා හා සමානයි. හැම ආගමික විශ්වාසයකටම අනුව ඔයා මේ කරන්නේ මිනිසෙක් වශයෙන් කරන්න පුළුවන් උතුම්ම දෙයක්. ශ්‍රී ලාංකිකයෝ විදිහට ලෝකයේ අනෙක් කිසිම රටක නැති විදිහේ සහජීවනයක් එකමුතුවක් අපි අතර තියෙනවා. වාර්ෂිකව ශ්‍රී ලාංකිකයෝ 4,50,000ක් රුධිරය පරිත්‍යාග කරනවා. ඉතින් අපේම මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරන්න මේ පණිවිඩය හැමෝටම කියන එක ඔයාගේ වගකීමක්. මේ කාලීන අවශ්‍යතාවය වෙනුවෙන් අපි හැමෝම අත්වැල් බැඳ ගනිමු. රුධිරය පරිත්‍යාග කිරීම ගැන ඔයාට තියෙන ප්‍රශ්න මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.